වසර 100 ගණනක් තිස්සේ ගවේෂකයන් කෙතරම් හෙව්වත් තවමත් රහසක්ව පවතින අති විශාල වස්තුවක් ගැන ඔබ මොහොතකට හිතන්න. අද අපි කතා කරන්නේ ලෝකෙම මවිත කළ තවමත් හමු නොවූ වටිනාම අභිරහස් නිදන් 5ක් ගැනයි. අංක 1. ලොස් ඩාච්මන් රන්පතල. ඇමරිකාවේ ඇරිසෝනා කාන්තාරයේ ගැඹුරක සැඟවුණු ඩොලර් මිලියන 200කට වඩා වටිනා රන්පතලක් තිබෙනවා. 1891 දී මෙම රන්පතල සොයාගත් ජේකබ් වෝල්ස් නම් ජර්මානු ජාතිකයා මෙහි රහසත් සමගම මිය ගියා. එදා ඉඳන් අද වෙනකම් මේ පතල සොයා ගිය පුද්ගලයන් 400කට වඩා වැඩි පිරිසකට ජීවිතය අහිමි වෙලා තියෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ පතල අදටත් ශාපයකින් ආරක්ෂා වෙනවා කියලා. අංක 2. හොන්ජෝ මසමුනේ අසිපත. වසර 700ක් පුරා ජපානයේ බලයේ සංකේතය ලෙස සැලකුණේ මේ අසිපතයි. ඒඩෝ යුගයේ නිර්මාණය වූ ලොව මෙතෙක් බිහි වූ ශක්තිමත්ම සහ වටිනාම කඩුව ලෙස මේ සැලකෙනවා. නමුත් 1945 දෙවන ලෝක යුද්ධය අවසානයේදී මේ අසිපත අභිරහස් ලෙස අතුරුදහන් වුණා. ඒ වගේම අදටත් මෙහි වටිනාකම මිල කළ නොහැකි තරම් වෙනවා. අංක 3. ෆ්ලෝඩිලමාර් නෞකාව. 1511 වර්ෂයේදී පෘතුගීසි නාවික අෆෝන්සෝ ද ඇල්බකර්කි මලයාසියාව යටත් කරගත්තා. එහිදී ඔහුට සුමාත්‍රාවේ රජුගේ නිධානයක් හමු වුණා. පසුව මෙහි අතිවිශාල රන්, රිදී, මැණික් තොගයක් සහ ස්වර්ණමය සිංහාසනයක් රැගත් පෘතුගීසි ෆ්ලෝඩිලමාර් නෞකාව මල්ලකා සමුද්‍ර සන්ධියේදී දරුණු කුණාටුවකට හසු වී මුහුදුබත් වුණා. එහි තිබුණු නිධානයේ වටිනාකම අද වන විට ඩොලර් බිලියන 2.5කටත් වඩා වැඩි. ඒ වගේම තමයි මුහුදුපතුලේ සැඟවුණු මේ මහා වස්තුව තවමත් කිසිවෙකුට සොයාගත හැකි වී නැහැ. අංක 4. ලොව 8 වන පුදුමය හෙවත් ඇම්බර් කාමරය. 18 වන සියවසේ පර්සියාවේ ශිල්පීන් විසින් රන් තහඩු, ඇම්බර් සහ වටිනා මැණික් වලින් නියමෝ රුසියාවේ මේ අපූර්ව කාමරය දෙවන ලෝක යුද්ධයේදී නාසි හමුදාව විසින් පැහැරගනු ලැබුවා. නමුත් 1944 දී කොනික්ස්බර්ග් වලට එල්ල වූ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගුවන් ප්‍රහාර නිසා මේ ඇම්බර් කාමරය අභිරහස් ලෙස අතුරුදහන් වුණා. මෙහි වටිනාකම ඩොලර් මිලියන 500කට වඩා වැඩියයි ගණන් බලා තියෙනවා. ඒ වගේම මේ නූතන ලෝකයේ අතුරුදහන් වූ විශාලතම කලා නිර්මාණය ලෙසද සැලකෙනවා. අංක 5. ලීමා නිධානය. 1820 දී ලීමා නිධානය ඉස්පාන යුද්ධයෙන් බේරා ගැනීමට පේරු රාජ්‍යයේ සිට මෙක්සිකෝවට මේරි ඩියර් නම් නෞකාවේ පටවා යවන ලදී. නමුත් මේ අතිවිශාල රන් හා රිදී තොගය ඒ නැවේ කැප්ටන් විලියම් තොම්සන් විසින් කෝකස් දූපතේ කොහේ හෝ සංගවා තිබෙනවා. ඒ වගේම ඔහු මිය යාමට පෙර එක් අයෙකුට පමණක් ලීමා නිධානයේ සිතියමක් ලබා දුන් බවද කියවෙනවා. අද වන විට එහි වටිනාකම ඩොලර් බිලියන 2කටත් වඩා වැඩි. ඒ වගේම තමයි ගවේෂණ කණ්ඩායම් 300කට වඩා උත්සාහ කළත් මේ මහා නිධානය තවමත් කිසිවෙකුට හමු වෙලා නැහැ. ඉතින් මේ වගේ නිදන් අපේ ලංකාවේ තියෙන්න පුළුවන්ද? පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි කුතුහලයෙන් පිරුණු වීඩියෝස් නැරඹීමට සීනිස් එක්සෙල් අපිව ෆලෝ කරන්න.